බඩගිනිනේ අයියා. මොනවාරි කණ්ඩා තිබ්බන. ඒක තමයි බං මාත් බැලුවේ. යමන් දරුන්ගේ ගෙවල් පැත්තට. පොඩ්ඩක් අපිත් උඹලා ගෙවල් පැත්තට යන්නමයි ආවේ බං. එහෙමද බං? අපිත් මේ උඹලා ගෙවල් පැත්තට යන්න තමයි දැන් ආවේ. අපි ටික එකතුලා කෑ මොකක්ද? අපි එන මොනවද හදන්නේ? අපි එන වෙරළාචාරුව දම්මු. පොඩි එකාගේ අදහස නරකම නෑනේ. උඹලට සැකදම මේ දවස්වල කොහෙද වෙරළු තියෙන්නේ? ඒත් එක තැනක තියෙනවා. කොහෙද බන්නේ? ඒ තමයි අద్භූත කැලේට වෙන්න තියෙන ලොකු වෙරළු ගහ. අර කන්දුඩට වෙන්න තියෙන්නේ බං. උඹට පිස්සුද බං එහෙට යන්න? එහෙට මිනිහෙක් තියා මිනිස් පුල්ටක්වත් යන්නේ. ඇත්තටම මේ බං කවුරුත් එහෙට යන්නේ නැත්තේ. උඹලට ඇත්ත කතා කිව්වොත් උඹලා වෙරළු කන්නේ ආයේ. මරිසි නැතුව ගියපන්කෝ කතාව. මෙන්න මේකයි බං කතාව. මීට අවුරුදු ගානකට කලින් කොල්ලෙක් බෙල්ල වල දාගෙන මැරලා තියෙන ඔය කැලේ වෙරළු ගහේ කියලා තමයි අපේ අප්පච්චි නම් කිව්වේ. හැබැයි ඔයට ගියපු කෙනෙක් නම් අය පන්න පිටින් ඇවිල්ලා නැහැ. අනේ පොඩ්ඩා උඹ ඔහොම බොරු කියලා මුන්ව බය කරන්න එපා බං. අනික ඔය කැලේ හොල්මන් ඉන්නවා කියලා කවුද ඇත්තටම දැක්කේ? ඒක නම් ඇත්ත. හොල්මන් කියලා જાතියක් නෑ බං. අනික හොල්මන් ඉන්නවා කියලා කවුරුත් දැක්කද? උඹත් ඔය කියන්නේ අනුන්ගිව කතාවන්නේ බං. උඹලගේ ඉතින් පඬිතුකමනේ. මාත් එන්න. හැබැයි මොන හරි වුණ පුතේ මම නම් දන්නේ මට නම් දැන් බයක් හිතෙනවා. හරි එන වෙන දෙයක් වෙන්න අපි කැලේට යමු වෙරළු කඩන්න. ඔන්න මේ පාරෙන් තමයි අద్භූත කැලේට යන පාරේ සම්බන්ධ වෙන්නේ. ඉතින් උඹලගේ අරස්ස උඹලා කමේ නැගිලා. ආයෙ නම් කියන්න බෑ. හරිද? මේක පට්ට බයනක කියලා කලින්ම කිව්වනේ. ඒ හින්දා පොඩ්ඩක් උඹ බ්ලොග් එකක් දාගෙන ඉන්න අපිට පස්ස බලන්නත් එක්ක අපි යවන්නේ. බලපංකෝ මේකේ තියෙන මූසල පාට නේ බං. මං ඒක නුඹලට කලින්ම කිව්වේ. හරි කමන්නේ නෑ ඒව වැඩක් නෑ. අපි යමන්කෝ. අපි නම් ඔයාට බය නැහැ. අඩෝ දැන් නම් මට බයයි බං. බය වෙන්නේ. මොකද්ද සද්දයක්වත් ඇහෙනවා. ඔව් බං වටෙන් ඇහෙනවා. මේ බලපංකෝ බං. මම වීඩියෝ එක ගත්තේ දැක්කේ පිටිපස්සෙන් තායාවක් වගේ කවුරු හරි එනවා වගේ බං. අඩෝ ඔබ බොරු කියන්නේ එපා බං. අපිට නම් පේන්න තායාවක් නෑ. බෝරුනේ බං. ඉතින් අකෝ අපිට පේන්නේ නෑනේ. හරි කියෝ හිටියා ඇති. හවස් වෙන්න කලින් යමන් කැලේට නැත්තම් වෙන්නුනේ මේ කඩන්න වෙන්නේ. තමයි යමන් ඒ දැක්කත් දෙනවා බං. අක්කාට යමන් වෙන්නු කතා. අඩෝ හයික පස්සේ ගන්න නෑ පොඩ්ඩක්. මේ ළමයි කොහෙද යන්නේ? මේ අద్භූත කැලේ. යනවා එහෙම නෙවෙයි. නෑ මාමේ අපි මේ වෙරළු කඩන්න යන්නේ. මගේ පිටිපස්සෙන් කවුරු හරි ඉන්නවද මට තේරෙන්නේ. ඉන්නවා. උඹේ හේව නැවි. අනේ ආතල් ගන්න එපා බං. වෙද්ද? මේ දරේ නම් මාත් දැක්ක බං මොකෙද්ද ඔය එකක් අපි දිහා බලන් ඉන්නවා. ඒක තමයි ඔබට කිව්වේ. ඔබ තේරුම් ගන්න නෑනේ. අඩෝ මට නම් දැන් යන්නත් බෑ වගේ බං. ඒ පාර උඹලා බොරු කියන්න පටන් ගත්තද? අනේ බං තේරුම් ගනින් බං දැක්ක එක කියන්නේ. මට නම් දැන් ඇවිදලා පට්ට මාන්තේ. ඔබ මොනවද බං කණ්ඩායම් ආවේ? මේ මම බිස්කට් එකක් ගෙනවා. අර බෑග් එකේ තියෙනවා. වයින්වත් එක්කනේ. අපි කමුද ඒක? උඩට ගිහින් කමු. උඩ සුපිරි පොට්ටයක් තියෙනවා. එහෙමද? යන් එන්න. ඔය කියපු පොට්ටෙකට තව දුරයිද පොඩ්ඩක්? දුරක් තියෙනවා. මට සූපරයි බං පොඩ්ඩක් හිටපන් බයට නෙමෙයි කියන්නේ. එහෙනම් දාපන් උඹ. හිටපන් යන්න එපා මා දාලා. අනිත් බයික් එකක් එනවා. කොච්චර දුරද බං? හොද්දයි බං. දැන් විසුලේ සූපර හරිනේ. ඒක හරි බං. මේ බයයි වගේ බං. උඹට බයට තමයි ගියේ සූපර. උඹලා එහෙමත් හිතාගනි මම යක්කුන්ට බයද යකෝ.
ඒ මේ තියෙන්නේ බං මං කිය පොට් එක. අම්මට සිරි මේකද බං? ඔව් බලවත් සුපිරිනේ. පට්ටවම් මේ කාන කණ්ඩ. බලාගෙන වරෙන්නේ නැහැ. අඩුව ගාලේ ඉස්සරහනේ. සර්පේම නැද්ද මේක? සුපිරි පොට් එක. පට්ට නේ බං. ඊතලේ වරේ. වරෙන් කොටා ඉක්මනට. බාප්පා ඔය ටික කට් කරන්න. ඒ හිටපන්කෝ මට චූබරයි බං ආයේ මම ගිහින් දාලා එන්න. යකෝ දැන් අතන දැම්මනේ උඹ. ඔය දිය වැඩියවද බං? ඈ සුග. අය වද දෙන්න එපා බං ඇවිල්ලා නේ බං. අනේ උඹලා හැදෙන්නේ නැද්ද? හැදෙනවනේ. අපි ඔහොම දාන්නේ නැන්නේ බං දැන. බල්ලෝ වගේ. යකෝ අපි වගකීම ගන්න ඕනේ. බල්ලෝ වගේ. මේ කැලේ කොහොමද දුක්තයි කිව්වනේ. අනාගත ඵලයක්. ගහන්න එපා ඉතපන්කෝ බලනකම් අපි ඔක ඒ මොකද්ද? අඩෝ. ඒ අල්ලන්න එපා පොඩ්ඩක්. මොකද්ද දන්නේ නැනේ. ඒ අල්ලන්න එපා සාපයක්ද දන්නෙත් නැහැ. නෑ බං ඔය මොකක් හරි එකක් වෙන්න ඇති. ඒ මට නම් ෂුවර් නෑ පොඩ්ඩක් මෙතන කලවද. බයයි බං මේ මෙතන ඉන්න බෑ. බය වෙන්න එපා බං මම මෙතන දාන්න පොට්ටේ ගන්නෙ. මම මොන ඕන දෙයක් වෙන්න කියලා මම අල්ලන්න. මොකද වෙන්නේ කියලා බලමු. ඕක කාගේ හරි ආතල් එකක්ද දන්නෙත් නෑ. ලෝකයක් ගන්නනේ. බය බයගෙන බලාගෙන. අඩෝ මටත් බයයි බං මට මොකක් හරි වෙයිද බං? නෑ බලවංකෝ ෂුවර් නෑ හැබැයි. ඔය බං. ඒ අඩෝ මේ මේකේ මූණේ නිකන් ඉදිකටු ගහලා වගේ බං. දාලා වරෙන් අපි කාලෙම දාලා වරෙන් අපි කාලෙම. අඩෝ ඒ මට නම් බයයි බං. බය වෙන්න එපා කාලෙම. අනේ බං උඹ නම් කියයි. හරි හරි කමු එහෙනම්. ඒ මොකද පොඩ්ඩක් කරන්නේ? දැන් ඇවිල්ලා වෙල්ලු කැඩුවෙත් නැහැ. දැන් කොහොමද ගෙදර යන්නේ? ප්ලෑනක් ගහපන්කෝ. සොද්දත් ඇහෙනවා එක එක. ඒක තමයි බං සද්දත් ඇහෙනවා. අනේ බයයි. පොඩ්ඩක් ඒ හැබැයි බෑ බං බයයි. මේක මේ උඹ හිතන්නේ හොල්මන් ඉන්නවද බං? හොල්මන් ඉන්නවා. ඊළඟට කිව්වනේ එනකොටම නැද්ද? මනේ මටත් හිතයි කරන්න ආදරේ තනිකම් මේ පාළුවේ උන්නා ඇතිලු පාඩුවේ නෙලා ගන්නේ මමයි නුඹ